හයි ගයිස් ඔන්න ඉතින් ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ මැලේසියන් SNR මාකට් අප්ඩේට් සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක. හරි ඉතින් ඔයාලා දන්නවා අපේ channel එකෙන් මේ වෙනකොට එලියට් වේව් මාකට් අප්ඩේට්ස් ඒ වගේම beginner to pro free course එකකුත් ඒ වගේම මැලේසියන් SNR මාකට් අප්ඩේට්ස් වගේම ඔය වගේ සුපිරිම content ගොඩක් මෙන්න මේ channel එක හරහා ඔයාලට අරගන්න පුළුවන්. හරි ඉතින් අද මම ඔයාලට අරගෙන අවිලා දිනවා Bitcoin වල මැලේසියන් SNR වලින් මගේ අප්ඩේට් එක. හරිද? මේ වෙනකොට Bitcoin වල මාකට් එකේ තියෙන සිටුේෂන් එක මොන වගේද කියලා අපි බලමු මැලේසියන් SNR වලින් ලයිව් ඇනලයිසිස් එකක් කරලා. හරි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එකට like එකකුත් දාන්න අමතක කරන්න එපා. හරි. එතකොට ඔයාලට මතක ඇති මම ගිය සතියේ මාකට් අප්ඩේට් එකක් අරගෙන ආවා Bitcoin එක මෙන්න මෙතන ඉඳලා. හරිද? මෙන්න මෙතන තිබ්බේ මම මාකට් අප්ඩේට් වීඩියෝ එක ගේනකොට මෙතන ඉඳලා හරියටම මාකට් එක මෙන්න මෙතන සප්ලයි සෝන් එකට ගිහිල්ලා ඊළඟට මාකට් එක සෙල් වෙන්න පුළුවන් කියලා කිව්වා. ඒ වගේම මෙන්න මෙතනින් ලොං ට්‍රේඩ් එකක් වගේම මෙන්න මෙතනින් ෂෝට් ට්‍රේඩ් එකකුත් මම ඔයාලට දීලා තිබ්බා. හරි. ඉතින් අපි බලමු ගිය සතියේ වීඩියෝ එකේ මොකද උනේ කියලා. ඒ වගේම මෙන්න මෙතන තියෙන ලික්විඩිටි මෙන්න මේ ලික්විඩිටි සේරම කැච් කරගෙන මාකට් එක මෙන්න මේ SBR ලයින් එක දක්වා අප් වීමේ chance එක තියෙනවා. දැන් මෙතන මේ අප් වෙන ලෙග් එකකින්. හරිද? මාකට් එක මෙන්න මේ ලෙවල් එක බැරි වෙලාවත් බ්‍රේක් කරගත්තොත් මෙන්න මේක තමයි ඔයාලගේ දැනට ඉන්වැලිඩ් ලෙවල් එක විදිහට අපිට අරගන්න පුළුවන් වෙන්නේ. හරිද? ඔයාලා ලොං ට්‍රේඩ් වලට යනවා නම් මෙතනින් හොඳ තව කන්ෆර්මේෂන් බලලා ලොං ට්‍රේඩ් වලට යනවා නම් ඔයාලට පුළුවන් ඔයාලගේ ස්ටොප් ලොස් එක මෙන්න මෙතන තියෙන ඉන්වැලිඩ් ලෙවල් එකට දැන්ට තියාගන්න. හරිද? ඔයා SNR ෆලෝ කරපු කෙනෙක් නම් ඔයාලට පුළුවන් ළඟම තියෙන SNR ලෙවල් එකක් බලලා ඊට පහලින් ස්ටොප් ලොස් එක ගොඩක් පුංචි විදිහට තියාගන්න. හරිද? SNR හදාරපු කෙනෙක්ට තියෙන ලොකුම වාසියක් තමයි ඔන්න ඔය දේ. හරිද? ස්ටොප් ලොස් එක ගොඩක් පුංචි කරලා අපිට ට්‍රේඩ් කරන්න පුළුවන්. හරි. ඉතින් මෙන්න මේ තියෙන ලික්විඩිටි සේරම කැච් කරගෙන මාකට් එක මෙන්න මේ ලෙවල් එකට අප් වෙයි කියලා මගේ අයිඩියා එක තියෙනවා. හරිද? ඔන්න ඔය ලෙවල්ස් වලට අප් වෙලා මාකට් එක මෙන්න මේ වගේ නැවත රීට්‍රේස්මන්ට් එකක් දෙන්න පුළුවන් මෙන්න මේ හරිය හැදෙන හොඳ ෆ්‍රෙෂ් SNR ලෙවල්ස් වලට. හරිද? ඒ වගේ ලෙවල් එකකට නැවත මාකට් එක ඇවිල්ලා මෙන්න මේ විදිහට නැවත මූව්මන්ට් එකක් දෙන්න පුළුවන් මෙන්න මේ සප්ලයි සෝන් එක දක්වා. හරිද? මෙන්න මෙතන තියෙන A ෆෝමේෂන් එකක්. A ෆෝමේෂන් එකත් එක්කම අපිට බලා ගන්න පුළුවන් මේ හරිය තියෙන ලික්විඩිටි. හරිද? මෙන්න මේ ලික්විඩිටි කැච් කරගෙන මාකට් එක මෙන්න මෙතන සෝන් එකට ගිහිල්ලා මාකට් එක නැවත හරි ඉතින් ඔයාලා දැන් මේ දැක්කේ ගිය සතියේ මම අරගෙන ඇවිල්ලා තිබ්බ කලින් මම අරගෙන ඇවිල්ලා තිබ්බ මැලේසියන් SNR අප්ඩේට් වීඩියෝ එකේදී මම කියපු දේවල්. හරි ඉතින් ඔයාලට මම ඒකෙදි කිව්වා මෙන්න මෙතනින් මාකට් එක අප් වෙලා මේ සප්ලයි සෝන් එකෙන් නැවත සෙල් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඔයා මෙන්න මෙතනින් ඔයාගේ ලොං ට්‍රේඩ් එක ගත්තා නම් මෙන්න මේ වෙනකොට ඔයා මෙතන සප්ලයි සෝන් එක දක්වා මේ ට්‍රේඩ් එක හෝල්ඩ් කරන් හිටියා නම් ඔයාට 9.74ක නන් ලෙවරේජ් ගේන් එකක් ඇතුව සුපිරිම ලොං ට්‍රේඩ් එකක් කැච් කරගන්න හැකියාවක් ලැබිලා තියෙන්න ඕනි. ඒ වගේම මෙන්න මෙතන ඉඳලා මෙතනට වෙන සෙල් එකත් මම Discord එකේ අප්ඩේට් කරා. එතකොට මෙන්න මේ අප්ඩේට් එකේදී 7.86ක වගේ සුපිරිම ගේන් එකක් ඔයාලට මේකෙදිත් කැච් කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. හරි. ඉතින් ඔය තියෙන අපේ කලින් අප්ඩේට්ස් නේ. අපි බලමු දැන් මේ වෙනකොට මාකට් එකේ මොනවද වෙන්නේ කියලා. හරි. ඉස්සල්ලා මම යනවා 1 month වලට. මොකද අපි දන්නවා කලින් ස්ටෝරි ලයින්ස් නෙමෙයි දැන් තියෙන්නේ. දැන් අලුත් වෙලා තියෙන ස්ටෝරි ලයින්ස් ටික. හරි. ඉතින් මට 1 month වල මෙන්න මෙතනින් හොඳ බුලිෂ් ස්ටෝරි ලයින් එකක් කන්ෆර්ම් වෙනවා. හරි. ඒත් එක්කම අපි බලමු තව මොනවද 1 month වල තියෙන්නේ කියලා. හරි. මට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා හොඳ CRT කැන්ඩල් එකක්. CRT low එක වගේම CRT high එක මම ඔන්න ඔය විදිහට මාක් කරගත්තා. හරි. ඉතින් මේ CRT කියලා කියන්නේ මැලේසියන් SNR, SMC, ICT වගේ ඔය ඇනලයිසිස් මෙතඩ් තුනේම තියෙන හොඳම එන්ට්‍රි මොඩල් එකක්. හරිද? CRT කියලා කියන්නේ. එතකොට කැන්ඩල් රේන්ජ් තියරි වලට අනුව මෙන්න මෙතන හොඳ CRT රේන්ජ් එකක් අපිට කන්ෆර්ම් වෙනවා. හරි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මාකට් එක මෙන්න මේ CRT low එකෙන් තමයි මේ වෙනකොට මාකට් එක රිජෙක්ෂන් එකක් දීලා හොඳ අප් මූව්මන්ට් එකක් යන්නේ මෙන්න මේ CRT high එක දක්වා. හරි. ඊට පස්සේ අපිට ඔන්න විදිහට CRT එක මාක් කරගන්න පුළුවන්. ඒ වගේම මම යනවා 1 week වලට. හරිද? මොකද 1 month වල මට එච්චරයි බලා ගන්න හම්බෙන්නේ. ඊට පස්සේ 1 week වලට ආවට පස්සේ මට බලා ගන්න හම්බෙනවා මෙන්න මෙතන. හරිද? මෙන්න මෙතන තවම ස්ටෝරි ලයින් එකක් කන්ෆර්ම් වෙලා නැහැ. හැබැයි මේක කන්ෆර්ම් වෙන්න තව පොඩ්ඩයි මේ කැන්ඩල් එක ක්ලෝස් වෙන්න තියෙන්නේ උඩින්. හරිද? මම ඒකත් පෙන්නන්නම්. මෙන්න මෙතන මම මේ මාක් කරලා තියෙන. හරිද? මම one day වලට ගිහලා පෙන්නන්නම්. one day වල මම මෙන්න මෙතන මාක් කරලා තියෙන ලයින් එකට උඩින් මෙන්න මේ කැන්ඩල් එක හෝ ඊළඟට හැදෙන කැන්ඩල් එක ක්ලෝස් කරගත්තොත් මෙන්න මෙතනින් 1 week bullish ස්ටෝරි ලයින් එකක් කන්ෆර්ම් වෙනවා. හැබැයි තවම කන්ෆර්ම් නැහැනේ. අපි බලමු දැනට කන්ෆර්ම් ස්ටෝරි ලයින් එකක් කොයින්ද බලා ගන්න හම්බෙන්නේ කියලා. හරි. එතකොට මෙන්න මෙතනින් තමයි ඔයාලට 1 week bullish story line එකක් confirm වෙලා තියෙන්නේ. හරි. ඒත් එක්කම බලා ගන්න පුළුවන් මාකට් එකේ මෙන්න මෙතන high එකේ liquidity sweep එකක් දීලා තිනවා. ඊට පස්සේ තමයි මාකට් එක crash වෙලා තියෙන්නේ. හරි. ඉතින් ඔයාලට මතක ඇති මම කලින් කිව්වා මෙන්න මෙතන CRT low එකකින් ලක්ෂණට මාකට් එක up movement එක දීලා තියෙනවා. හරි. ඒත් එක්කම මම යනවා මෙන්න මේ වගේ ලයින්ස් දෙකක් මාක් කරගන්න. ඔයාට පේනවා මෙන්න මෙතන high එකේ තියෙනවා හොඳ A formations දෙකක්. හරිද? මෙන්න මෙතන තියෙනවා හොඳ A formations දෙකක්. මම ඇයි මේක මාක් කරේ කියලා තව ටිකකින් ඔයාට කියන්නම්. හරි ඉතින් ඔයාලට ස්ක්‍රීන් එකේ දැන් බලා ගන්න හම්බෙන්නේ අපේ ෆ්‍රී Discord server එක. ඉතින් ඔයාලට පේනවා මොන තරම් අප්ඩේට්ස් ගොඩක් මෙතන ෆ්‍රී ඔයාලට හම්බෙලා තියෙනවද කියලා. හරිද? ඉතින් ඔයාලා සල්ලි දීලා ගන්න Discord server එකක් ඔයාලට ෆ්‍රීම දීලා තියෙනවා මෙන්න මේ Discord server එක ඇතුලේ. හරි ඉතින් ඔයාලටත් පුළුවන් මේකට join වෙන්න.
මේකට ජොයින් ලින්ක් එක මම දාලා තියෙනවා පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් ඔයාලටත් පුළුවන් දැම්ම මේකත් එක්ක ජොයින් වෙලා මේ සියලුම අප්ඩේට්ස් ෆ්‍රී අරගන්න. හරිද? ක්‍රිප්ටෝ අප්ඩේට්ස් ඒ වගේම ෆොරෙක්ස් අප්ඩේට්ස් පවා මේකදී ඔයාලට හම්බ වෙනවා ෆ්‍රීම. ඊට පස්සේ ඔයාලට මාකට් එකේ එන ෆන්ඩමෙන්ටල් නිවුස් පවා මෙතනින් ඔයාලට අරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් ඔයාලගේ මේ ඩිස්කෝඩ් සර්වර් එකේ ඉන්න යාළුවොත් එක්ක chat කරන්න වගේ අවස්ථාවක් දීලා තිනවා. ඒ වගේම සුපිරිම අවස්ථාවක් දීලා තිනවා ලයිව් ට්‍රේඩින්. හරිද? සතියකට දවස් 3ක් වගේ අපි ෆ්‍රී ලයිව් කරනවා, සෙෂන්ස් කරනවා, ලයිව් ට්‍රේඩ් කරනවා. ඔය වගේ සුපිරිම දේවල් එක්ක ඔයාලට ජොයින් වෙන්න ඕන නම් දැම්ම අපි ෆ්‍රී ඩිස්කෝඩ් සර්වර් එකත් එක්ක ජොයින් වෙන්න. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් announcement වලට ගියාට පස්සේ මම අන්තිමට දාලා තියෙන announcement එක. හරිද? මේකදී ඔයාලට පුළුවන් අපේ VIP signal service එකත් එක්ක join වෙන්නත් පුළුවන්. මේ වෙනකොට මෙන්න මේ වගේ packages වලට තමයි VIP එක යන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ සුපිරිම PNL ගන්න. හරිද? මේ වගේ සුපිරිම profit ගන්න පුළුවන් ඩොලර් 500 ගණන් 200 ගණන් 300 ගණන් ඔය වගේ සුපිරිම PNL ගොඩක්. හරිද? මේ වගේ සුපිරිම profit card ගොඩක්. හරිද? මේ වගේ සුපිරිම profit ගොඩක් ගන්න නම් ඔයාලා අනිවාර්යයෙන්ම අපේ VIP එකත් එක්ක join වෙන්න. හරිද? එතකොට ඔයාලට මම එක්සාම්පල් එකක් පෙන්නන්නම් අපි VIP එකේ මේ වෙනකොට මේ වීඩියෝ එක කරනකොට රන් වෙන ට්‍රේඩ් එකක් ගැන. හරිද? මේ ට්‍රේඩ් එක මේ වෙනකොට 150කට වඩා ගේන් එකක් ගිහලා තිනවා නන් ලෙවරේජ්. ඉතින් මේකේ ෆයිනල් TP වලට නන් ලෙවරේජ් ගේන් එක 2500ක්. හරිද? වෙන තැන්වල ස්පොට් ට්‍රේඩ් ගන්න අපි මෙතන ස්විං ට්‍රේඩ් විදිහට දීලා තියෙන්නේ. හරිද? ඒ වගේ සුපිරිම අප්ඩේට් ඔයාලට අරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම අපි VIP channel එකත් එක්ක join වෙන්න අමතක කරන්න එපා. ඔයාලටත් මැලේසියන් SNR master කරගන්න ඕන නම් මැලේසියන් SNR වලට course එකක් හොයෝ වෙනන් හිටියේ. මෙන්න තියෙන සුපිරිම අවස්ථාව advanced මැලේසියන් SNR mentorship එක. හරිද? ඔයාලා වෙන ඕනම කෙනෙක්ගේ මැලේසියන් SNR course content එකත් එක්ක මේක ටැලි කරලා බලන්න. මෙච්චර ලොකු content එකක් මෙච්චර හොඳ content එකක් ඔයාලට වෙන කොහෙන්වත් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඔයාලටත් පුළුවන් මේකත් එක්ක join වෙනවා නම් මෙන්න මෙතන තියෙන contact details වලින් මාව contact කරගන්න. ඒ වගේම අපේ අලුත්ම advanced elective mentorship එකත් අපි start කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙන්න මේගේ සුපිරිම content එකක් ඔයාලට පුළුවන් ඉගෙන ගන්න. ඉතින් ඒකටත් ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන detail වලට අනුව මාව contact කරගෙන register වෙන්න. හරි. මම යනවා දැන් one day වලට. one day වලට ගියාට පස්සේ මම ඉස්සෙල්ලාම කරන දේ තමයි story line එකක් බලන එක. හරි ස්ටෝරි ලයින් එක මට මෙන්න මෙතනින් බුලිෂ් විදියට කන්ෆර්ම් කරලා දීලා තියෙනවා. ඒ වගේම මට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන හොඳ රෙසිස්ටන්ස් ඕන් එකක් තියෙනවා මේ වෙනකොට. හරිද? ඔන්න ඔතන හොඳ රෙසිස්ටන්ස් ඕන් එකක් තියෙනවා. ඒ වගේම මම යනවා දැන් 4 hour වලට. හරිද? 4 hour වලට ආවට පස්සේ මට බලා ගන්න හම්බෙනවා මෙන්න මෙතනින් හොඳ 4 hour බුලිෂ් ස්ටෝරි ලයින් එකක්. හරිද? මෙන්න මෙතන හොඳ බුලිෂ් ස්ටෝරි ලයින් එකක් තියෙනවා. මෙන්න මෙතනින් කන්ෆර්ම් කරලා දීලා තියෙනවා. හරි. ඊට පස්සේ මට බලා ගන්න හම්බෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. හරිද? one day වලට ආවට පස්සේ මට පේනවා මෙන්න මෙතන හොඳ SBR එකක් තියෙනවා. හරිද? ඔය SBR එක වගේම මම මෙන්න මෙතන තියෙන SBR එකත් මාක් කරගන්නවා. මාක් කරගෙන මම එනවා ආයෙම 4 hour වලට. හරි. 4 hour වලට ආවට පස්සේ මට අන්නේ SBR දෙකම මෙන්න මේ විදිහට රිෆයින් වෙනවා gap levels දෙකකට. හරිද? ඒ කියන්නේ මෙතන හොඳ strong zone එකක් කියන එක. හරිද? ඒ වගේම මෙතන අපේ resistance zone එකක් තියෙනවා. එතකොට මෙන්න මෙතනින් මාකට් එකේ පොඩි රිජෙක්ෂන් එකක් දෙන්න තියෙන chance එක ඉතාම වැඩි. 80කටත් වඩා වැඩි මෙතනින් පොඩි රීට්‍රේස්මන්ට් එකක් දෙන්න තියෙන chance එක. හරි. එතකොට ඔන්න ඔය ටික මාක් කරගන්නවත් එක්කම මට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන හොඳ ස්ට්‍රෝං ලෙවල්ස් දෙකක් තියෙනවා. ඒ වගේම රෙසිස්ටන්ස් ඕන් එකක් තියෙනවා. මාකට් එක ඕවරෝල් බුලිෂ් අතර හරවලා තියෙනවා 1 month to 4 hour වෙනකල්ම. හරි. එතකොට මේ දේවල් එක්ක මම ගන්න අයිඩියා එක බලමු. හරි. එතකොට මට මාකට් එකේ බලා ගන්න හම්බ වෙන 1 month, 1 week, 1 day සහ 4 hour මේ හැම දෙයකම මට බලා ගන්න හම්බ වෙන මැලේසියන් SNR වලට අදාළ සේරම ලෙවල්ස් ටික මම මාක් කරගෙන ආවා. හරිද? ප්‍රයිස් ලෙවල් සේරම මාක් කරගෙන අවිල්ලා තියෙනවා. දැන් අපි බලමු මාකට් එකේ ඊළඟට මොන වගේ දෙයක්ද වෙන්න පුළුවන් කියලා. හරි. එතකොට මාකට් එක මෙන්න මෙතන තියෙන SBR zone එකේ. හරිද? මම මෙතන මාක් කරගත්තු, කියන්නේ රිෆයින් කරගත්තු මෙන්න මෙතන zone එකේ මාකට් එක පොඩි රිජෙක්ෂන් එකක් දෙන්න පුළුවන් පහලට. හරිද? පොඩි රීට්‍රේස්මන්ට් එකක් දෙන්න පුළුවන්. මාකට් එක මෙතනින් පොඩි රීට්‍රේස්මන්ට් එකක් දීලා ඊළඟට මෙන්න මේ රෙසිස්ටන්ස් zone එකත් බ්‍රේක් කරගෙන. හරිද? මෙන්න මේ රෙසිස්ටන්ස් zone එකත් බ්‍රේක් කරගෙන අපි මාක් කරගත්තු A formations දෙකට වෙනකල්. හරිද? එහෙම නැත්නම් Apex දෙකට වෙනකල් මාකට් එක අප් වීමේ chance එකක් තියෙනවා මේ යන මූවමන්ට් එක. හරිද? මාකට් එක මෙතනට අප් වෙලා මෙන්න මෙතනින් මාකට් එක පොඩි රීට්‍රේස්මන්ට් එකක් දෙන්න ඕනි පහලට. හරිද? මාකට් එක මෙතනින් පොඩි රීට්‍රේස්මන්ට් එකක් දෙන්න ඕනි පහලට. එතකොට ඔය දෙන රීට්‍රේස්මන්ට් එක සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ ලෙවල් එකකට දෙන්න පුළුවන්. හරිද? මම මෙතන මාක් කරගෙන තියෙනවා මෙන්න මේ වගේ ලෙවල් එකක්. මෙන්න මෙතන මම මාක් කරගෙන තියෙන RBS level එක වෙනකල්. හරිද? 1 week RBS level එක වෙනකල් මාකට් එකේ ඔය රිජෙක්ෂන් එක එහෙම නැත්නම් ඔය රීට්‍රේස්මන්ට් එක දෙන්න පුළුවන්. හරිද? එතකොට ඔය RBS level එක හරියටම 1 day වලත් අපිට රිෆයින් කරලා තියෙනවා. ඒ වගේම 4 hour වලත් අපිට රිෆයින් වෙච්ච RBS level එකක් විදිහට තමයි බලා ගන්න හම්බෙන්නේ. එතකොට multi time frame refine වෙච්ච මෙන්න මේ level එකකින් මාකට් එකේ ඊළඟ massive bull run එක යන්න start කරනවා. හරිද? Elliott wave වලට අනුව නම් ඔයාලා දන්නවා third wave එක. හරිද? එතකොට MSNR වලට අනුව මෙතන massive rally එකක් යන්න තියෙනවා. මෙන්න මෙතන තියෙන RBS level එකකින්. එතකොට ඔයාලගේ ඊළඟ confirm entry වෙන්නේ මෙන්න මෙතන. හරිද? මෙතනින් ඔයාලට පුළුවන් ඔයාලගේ තව confirmations මොනවා හරි ඔයාලා trade කරනකොට බලන confirmations අනුව මෙතනින් හොඳ long trade එකක් cash කරගන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් SL එක තියාගන්න one day වලට ගිහිල්ලා one day වල තියෙන ළඟම SNR level එකේ. ඒ කියන්නේ මෙන්න මෙතන B formation එකට පොඩ්ඩක් පහලින් ඔයාට පුළුවන්
SL එක තියාගන්න. ඒ කියන්නේ කෙලින්ම forward bullish story line එක උඩින්. හරි. එතකොට ඔන්න ඔතනින් ඔයාලට පුළුවන් පොඩි SL එකක් තියලා 1.1.25ක වගේ SL එකක් තියලා high leverage වලින් මෙන්න මෙතනට එනක. හරිද? 1 month CRT high එක දක්වා වඩ පුළුවන් හොඳ සුපිරිම long trade එකක් catch කරගන්න සාමාන්‍යයෙන් එකට 6.4ක වගේ සුපිරිම trade එකක් තියෙනවා 7.9ක. හරිද? 8කට ආසන්න gain එකක් තියෙන සුපිරිම ස්කැල්ප් එකක් වඩ මෙතනින් ගහගන්න පුළුවන් high leverage දාලා බය නැතුව ගහන්න පුළුවන්. ඔයාලගේ තව confirmations ඇතුව ගහන්න. මොකද මේක financial advice එකක් නෙවෙයි. මේක කෙලින්ම educational purpose only. හරිද? එතකොට ඔයාලට පුළුවන් මෙතනින් ඊළඟ confirm entry එක ගන්න. ඉතින් ඔයාලට මතක ඇති MSNR වලට පොඩ්ඩක් එහා පැත්තට යන්නම් මම ඔයාලට මතක ඇති මම කලින් එලියට් වේව් වීඩියෝ එකේදී කිව්වා මාකට් එක මෙන්න මෙතනට වගේ අප් වෙලා මාකට් එකේ ඊළඟ සෙල් එක වෙන්න පුළුවන් කියලා. ඒ වගේම මම කිව්වා 0.886 කියන ලෙවල් එක බ්‍රේක් කරගත්තොත් මාකට් එකේ ඒ සෙනාරියෝ එකේ ඉන්වැලිඩ් වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ වෙනකොට ඒ සෙනාරියෝ එකේ ඉන්වැලිඩ් වෙලා තියෙනවා. මේ වෙනකොට අපේ බුලිෂ් සෙනාරියෝස් ඒ කියන්නේ ඕල්ටර්නේටිව් සෙනාරියෝස් අපේ මේන් සෙනාරියෝස් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට ඒ අප්ඩේට් එක අපේ ඩිස්කෝඩ් සර්වර් එකේ හිටියනම් අරගන්න පුළුවන් වෙලා තියෙනෝනේ මේ වෙනකොට සම්පූර්ණයෙන් ෆ්‍රී දීලා තියෙන ඩිස්කෝඩ් සර්වර් එක. ඉතින් ලින්ක් එක දාලා තියෙනවා පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දැම්ම ජොයින් වෙන්න. ඒකදී අපි වීඩියෝ වලට කලින් ඔයාලට අප්ඩේට්ස් ගොඩක් අරගෙන එනවා. හරිද? මේ වෙනකොට ගොඩාක් අප්ඩේට්ස් ඒකේ දීලා තියෙනවා. ඉතින් ඔයාලට ජොයින් වෙලාම බලන්න පුළුවන් මොන තරම් වැදගත්ද කියලා ඒ ඩිස්කෝඩ් සර්වර් එක. හරි. ඉතින් ඔයාලට මට අප්ඩේට් එකක් දෙන්න ඕනේ මැලේසියන් SNR වලින් මගේ අප්ඩේට් එක සහ එලියට් වේව් වල මම අර කියපු දේ. හරිද? එලියට් වේව් වල අපේ සෙල් සෙනාරියෝ එක ඉන්වැලිඩ් වෙලා දැන් මේ වෙනකොට හොඳ බයි සෙනාරියෝ එකට ඇවිල්ලා තියෙන්නේ. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි MSNR වලින් මගේ අප්ඩේට් එක තියෙන්නේ Bitcoin වල. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. Good luck traders.